අපේ රට දුර ඈත අතීතයේ ඉඳන්ම විදේශ රටවල් සමග සම්බන්ධතා පැවැත්වුවා. නාවික කටයුතු සිදු කරා. රටින් පරිබාහිරව වගේම රට තුලත් ගමනාගමන කටයුතු සඳහා බොහෝ විට යාත්‍රා යොදාගත් බවට ඕනතරම් සාක්ෂි සාධක තියෙනවා. වර්තමාන කළුතර දිස්ත්‍රික්කයට අයිති ප්‍රදේශයක්. මෙතන තොටුපොළක්. ඉතින් මේ තොටුපොළට යාත්‍රා එනවා. ඒ කාලේ ගොඩාක් දුරට භාවිතා වුණේ රුවල් යාත්‍රා. මේ රුවල් යාත්‍රා එද්දි තොටුපොළේ නවත්තලා වරායේ නවත්තලා රුවල බානවා. ඉතින් මේක ඉතා අපූර්ව දර්ශනයක් වෙලා ජනතාව කතා වෙනවා. මේ රුවල බාන තැන, රුවල බාන වරාය, රුවල බාන තොටුපොළ ආදි වශයෙන්. ඉතින් රුවල් යාත්‍රා ක්‍රමක්‍රමයෙන් අභාවයට යනවා. නමුත් අර රුවල බාපු තැන වශයෙන් මේ ස්ථානය තොටුපොළ වරාය හඳුන්වනවා. ඒක රුවල බාපු එක කියන තැන ක්‍රමක්‍රමයෙන් බෑ රුවල බවට පත් වෙනවා. බෑ රුවල. රුවල බාපු තැන බෑ රුවල බවට පත් වෙලා ක්‍රමක්‍රමයෙන් ජනවහරෙන් භාවිතයෙන් වර්තමානයේ වෙද්දී ග්‍රාම නාමය නිර්මාණය වෙනවා බේරුවල වශයෙන්. බේරුවල කියන ග්‍රාම නාමය ඒ ආකාරයට තමයි හැදිලා තියෙන්නේ. වර්තමාන කළුතර දිස්ත්‍රික්කයට අයිති ප්‍රදේශයක්. අදත් බොහෝම දීවර කටයුතු සිද්ධ වෙන ස්ථානයක් තමයි මේ බේරුවල කියන්නේ. අතීතයේ අපේ ගමනාගමන කටයුතු සහ මේ දීවර කටයුතු ආදිය සඳහා යොදාගත් රුවල් නැව්වල රුවල බාපු තැන බෑරුවල බේරුවල බවට පත් වෙනවා. මෙන්න මේ වගේ වටිනා කියන දේවල් ජනශ්‍රුති දැන කියා ගන්න දිවෙන ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙකුට බලන්න.